සිරිපා කරුණා කරන්න රත්නපුර පලාබද්දල මාවතේ යන ගමන් අපූර්ව ජනප්‍රවාදයක් ගැන කියන්න හිතුණා. ඒ සිදුවීමට අදාළ තැන ඉඳලා. දැන් මේ වෙලාවේ මම මේ වැඩම කරන රත්නපුර පලාබද්දල පාරේ විතරක් මුණ ගැහෙන සුන්දර තැනක් තමයි ධර්මරාජගල කියලා කියන්නේ. මම ඔබට මීට පෙර වීඩියෝ එකකදී කිව්වා මේ ධර්මරාජගල බුදුරජාණන් වහන්සේ ධර්මය සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට සහ යක්ෂ නාග බ්‍රහ්ම මේ ආදී බොහෝ දේව බමුණුන්ට ධර්මයේ දේශනා කරපු තැන කියලා ජනප්‍රවාදී තියෙන තැන කියලා. මම මේ දැන් කියන්න යන්නේ වෙන ලස්සන කතාවක්. මෙතන ආශ්‍රිතව බොහෝ ගල්ලෙන් තියෙනවා. නිසංක මල්ල රජතුමාට සම්බන්ධ විශේෂ ගල්ලෙනකුත් මේ ධර්මරාජගලෙන් හැපැති තියෙන මේ ගල්ලෙන් එක්ක ස්වාමීන් වහන්සේලා බවුන් අඩපු සුන්දර තැනක් තමයි මේ සිරිපා අඩවිය. අදටත් ස්වාමීන් වහන්සේලා බොහොම ගෞරවයෙන් බවුන් වඩනවා මේ සිරිපා අඩවියේ. සිරිපා අඩවියේ භවනානුයෝගීව හිටපු ස්වාමීන් වහන්සේ නමකට සිද්ධ වෙච්ච සුන්දර සිද්ධියක් හරියටම මේ ධර්මරාජගල ආශ්‍රිතව වෙච්ච සිද්ධියක්. ඒ නිසා මේ සිද්ධිය ඔබට මේ වෙලාවේ කියන්න ඕනේ කියලා හිතුවේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් හොඳට සිල් රකින්න භාවනා කරන ස්වාමීන් වහන්සේලාට බෝමාට දෙවිවරු ඊට පස්සේ මේ වනේ අරක්ගත්ත යක්ෂයන් මේ ආදී අමනුෂ්‍ය කොට්ටාස බොහොම ප්‍රිය කරනවා. රකින්න සීලයට වඩන භාවනාවට බොහොම ප්‍රිය කරනවා. ඒ විදිහට වනේ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට දෙවිවරු හරිය කැමති බොහෝ කාලයක් ඒ වනේ උන්වහන්සේලා වැඩ ඉන්නවට. කර්ණිමෙත්ත සූත්‍රයේ දේශනා කළෙත් ඔය වනේ ඉන්න අමනුෂ්‍ය කොට්ටාස වලට මෛත්‍රී කරලා ඒ මෛත්‍රී සිත සහ මෛත්‍රී සජ්ජායනාවෙන් ඔවුන් ප්‍රේමනාප වෙන්න හේතුවක් වෙන්නනේ. එතකොට මේ ධර්මරාජගලත් එක්ක තියෙන හරි සුන්දර සිදුවීමක් තමයි මේ වනේ භාවනානුයෝගීව හිටපු එක ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ හරි සිල්වත් හොඳට භාවනා කරගෙන හිටියා. මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ලෙන ගාවට හැමදාම යක්ෂයෙක් දවල් කාලේ ඇවිල්ලා නිදිය ගන්නවා. හැබැයි යකා රැට යනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කාලයක් මේක දකිනවා. මේ යකා හැමදාම දවල්ට එනවා රැට යනවා. මේක මේ හාමුදුරන්ට ප්‍රශ්නයක් වුණා. උන්වහන්සේ දවසක් මේ යකාගෙන් අහනවා ඇයි උඹ දවල්ට විතරක් ඇවිල්ලා රැට යන්නේ? ඇයි උඹ දවල්ට මෙතෙන්ට ඇවිල්ලා නිදාගන්නේ? ඒතර මේ යකා කියනවා ඔබ වහන්සේ හොඳට සීලේ රැකගෙන භාවනා මනසිකාරයෙන් ඉන්න එකට මං හරි කැමතියි. හාමුදුරනේ ඔබ වහන්සේව මට රකින්න ඕනේ. මෙයා කියනවා මේ ප්‍රදේශෙ වෙච්ච සිද්ධියක්. ඒක නිසා මේක හරි අපූර්වයි. මේ භූමියට ආවට පස්සේ අපිට සිහි කරන්න ඔබට පේනවා මේ සුන්දර වනේ එදා ස්වාමීන් වහන්සේලා බවුන් වඩනකොට ඒ විදියට දෙවියන් යක්ෂයන් උන්වහන්සේලාව රැකලා තියෙනවා. ඉතින් මේ යකා කියලා තියෙනවා ඔබ වහන්සේව රකින්න තමයි මම දවල්ට ඇවිල්ලා ඔබ වහන්සේගේ ලෙන ළඟ ඉන්නේ. රැට මගේ ආහාර හොයාගන්න යනවා ඔබ වහන්සේට නිදහසේ සැතපෙන්න දීලා කියලා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේ වදාළ ඔය මෙත්තානිසංස සූත්‍රයත් කතා කරනකොට සමහරලාට ස්වාමීන් වහන්සේලා උදාහරණයක් විදිහට ගන්න සිද්ධියක්. අමනුෂ්‍යානම්පියෝ හෝති. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා කියන එකට හොඳ සාක්ෂියක් මේ ධර්මරාජගලත් එක්ක ඔය ස්වාමීන් වහන්සේව ආරක්ෂා කරපු යක්ෂයාගේ කතාව. ඉතින් ශ්‍රී පාද වන්දනා කරන්න එනකොට ධර්මරාජගල නගිනකොට ඔබට මේ කාරණාවත් සිහිපත් කරගන්න මතක් කළේ. හැම දිනකටම තෙරුවන් සරණයි.